ඇදහිල්ලෙන් නික්මයාම. ඇදහිල්ලෙන් ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන්න හැටියට කීකරුයි තමා කොතැනට යනවාදයි නොදැන පිටත්ව ගියේය. හෙබ්‍රෙව් 11:8. ඇදහිල්ලෙන් ආබෙල් වේද සාක්ෂිකයෙකු ලෙස සොහොන තුලට බැස ගියේය. ඇදහිල්ලෙන් ඒනොක් මරණය නොදැක ස්වර්ගය කරා ඉහළට ගියේය. ඇදහිල්ලෙන් නෝවා නැව තුලට ගියේය. ඇදහිල්ලෙන් ආබ්‍රහම් යන්නේ කොතැනටදයි නොදැන පිටතට ගියේය. ඇදහිල්ලෙන් කීකරු වූයේය. ඇදහිල්ල වනාහි කීකරු වීමට අප පොළඹවන ප්‍රබල සාධකයකි. අකීකරුකම වනාහි නොඇදහිල්ල හා අනුමානයෙහි පැහැදිලි සලකුණකි. අප සැලකිය යුතු වැදගත්ම දේ වනුයේ කෙනෙකු වයසින් මුහුකුරා ගිය පසු කීකරුවීම වනාහි අසීරු දෙයක් බවයි. ඊට හේතුව ඒ වන විට ඔහුගේ අදහස් හා චින්තනයන් අතීත අත්දැකීම් මත සවිවී තිබීමයි. ශුභාරංචිය අතතිව පිටත්ව ගොස් දෙවියන් වහන්සේ විසින් යවනු ලැබුවා වූ එම දේශයේදී මිය ඇදුනා වූ පළමු ධර්මදූතයා ආබ්‍රහම්ය. හෙතම ධර්මදූත මෙහිවරේ යෙදී ජීවිතයේ සැඳෑ සමයේදී නැවත තම උපන් බිම කරා පැමිණ විශ්‍රාමගෙන නසින වර්තමාන ධර්මදූතයෙකු මෙන් නොවීය. ඇදහිල්ලෙන් ආබ්‍රහම් පිටත්ව යාමට කැඳවනු ලැබුවේය. තමා යන්නේ කොතැනටදයි ඔහු නොදැන සිටී නමුත් යන්නේ කවුරුන් සමගද යන්න ඔහු හොඳින් දැනගෙන සිටියේය. සත්‍යය උදෙසා ඇදහිල්ලෙන් ආබ්‍රහම් තම නිවසත්, ජාතියත්, දේශයත් කෙරෙන් වෙන් කරනු ලැබුවේය. සත්‍යතාව උදෙසා අපටද මෙවන් වෙන්වීමක් අවශ්‍ය වේ. දේව දරුවන් වීමට කැඳවනු ලැබූ බොහෝ දෙනා සමහර අවස්ථාවන්හිදී ලෝකයේ සෙනග හා සමග මිශ්‍ර වෙමින් ලෝකය හා සමග අනුකූලතාවයක් දැක්වීමට හේතුව ඔවුන් තුල සැබෑ ඇදහිල්ල නැති නිසාවෙනි. අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.